මට සිරි මචං වරේ ඉඳගෙන වරේ ඉතින් මචං කොහොමද ජීවිතේ? අවුලක් නැහැ ඉතින් ඔහෙ ඉන්නවා. හොඳින් ඉන්නවනේ. කරදර මුකුත් නැහැ නේද? කරදර කියලාත් මචං ඉතින් එහෙම ලොකුවට නැහැ ඉතින්. මේ පොඩි මචං මට මේක ඔබට කියන්න ඕනේ කියලා හිතුණා. මේක මේ කිව්වා කියලා බොමුකුත් හිතන්න එපා. නෑ කියා. හරිද? හරි කියා. මේ උඹර ටෝක් කරේ 2008 කෙල්ලෙක්ට. අනේ මගේ සීදේවි කෙල්ල. ඉතින් මචං එකට කොල්ලෙක් ඉන්නවා බා. මේ මන් දන්නවා මචං උඹ පස්සෙන් ගියා පණැරලා කියලා. නමුත් මට හිතාගන්න බෑ. ඒක නිකන් උඹට අර කෙලත් නැතුව ඇරියා වගේනේ. නොලැබීම තමා බා. ඉතින් කියාන්කෝ. ඒක තමා. මේ කමක් නෑ. ඔබ එක වැඩි හිතන්න යන්න එපා. සුභාරංචි මොකක්ද දන්නවද? සුභාරංචියක් තියෙනවා. මොකක්ද දන්නවද? සුභාරංචිය මොකක්ද? මේ ඒකේ කොටුවක් පැනලා බා ඌ එක්ක. හරිද? රෑකද ගොත පැනලා තියෙන්නේ. ඉතින් කොහොමරි කරලා මේ ඒකේ මාමකාරයා කියන්නේ මේ මාමණ්ඩි නෙමෙයි. කොහොමරි ඒකේ නෑදෑයන මාමා කෙනෙක්. මේ ඉතින් කොහොමරි ගිහිල්ලා ඒක හොයන්න. හොයන්න ගියට පස්සේ අහුවෙලා බා. අහුණාට පස්සේ කොහොම හරි කරලා මේ ඒ කොල්ල ගහලා මාමට කණේ පාරා. හරිද? කොහොම හරි කරලා වලිය දුරදිග යන්න ගිහිල්ලා ඔන්න මෙන්න තෙද්දි කෙල්ලගේ තාත්තා ඇවිල්ලා ගන්න. ඊට පස්සේ මචං කොහොම හරි කරලා මේ තාත්තා උට ගහලා මට ආරංචිට තාත්තා උට ගහලා කණේ පාරා. කණේ පාරද්ද මන් දන්නේ එහෙම තමයි කියන්නේ. මේ ඔය සිද්ධාමේ තමයි උතන්ද වෙලා තියෙන්නේ. ඉතින් උඹට මුලින් කියපු කාරණාවට වඩා පස්සේ කියපු සුබ කාරණාව ගැන උඹට මොකද්ද කියන්න තියෙන්නේ? මාරු මාරයි නියමයි එල කිරි එල පෞසි ආත පට්ට ආත